අවසන් ඉතින් මේ සෙට්ලා ඉන්නේ මගේ channel එකෙන් ගෙන තවත් අලුත් වීඩියෝ එකක් එක්ක. ඔයාලට මතක ඇති මම මිට දවසකට කලින් දාලා තිබ්බ මෙන්න මේ පෝස්ට් එක. මේක ඉතින් මම කිව්වා විනාඩි 5න් YouTube thumbnail එකක් හදාගන්න ඇති. ඊට කතාවන්නේ අපි යන් වීඩියෝ එකට. මම සුබදපති Photoshop 2020 version එක use කරන්නේ. අනිවාර්යෙන් channel එක like කරලා comment කරලා share කරලා subscribe කරන්න යන්න. මම thumbnail එකට අවශ්‍ය ඔක්කොම දේවල් ලෑස්ති කරගත්ත කලින් අපි හදන්නේ මෙන්න මේ thumbnail එක. ඔයාලට මතක ඇති මම කලින් වීඩියෝ එකේදී මේ thumbnail එක use කරේ. මෙන්න මේක අපි හදමු. Photoshop පළවෙනි පාට open කරගත්ත මෙන්න මේ වගේ interface එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. සාමාන්‍ය CX6 වලට වැඩි පරණ version එකක් නම් use කරන්නේ ඔයගොල්ලෝ. මෙතන create new කියලා සහ open කියලා මේ බටන් දෙකක් නැහැ. කෙලින්ම තියෙන්නේ මෙන්න මේක. මෙන්න මේ interface එක. අපි file new ගිහිල්ලා එතකොට new document එක create කරන්න ඕන. එතකොට මේ ටික විතරයි තියෙන්නේ. මේව මොකුත් නැහැ. මේ අලුත් version වල විතරයි එන්නේ. CX6 වලට වැඩි උඩ version වල. CX6 වලට වැඩි උඩ version එක කියන්නේ 2021 CC 2015 CC 2019 2026 ඒ වගේ version වල මේ create new open කියන බටන් දෙක එන්නේ. අපි ඉතින් අලුත් canvas එකක් open කරගන්න ඕනේද create new දුන්නා. මෙතනින් sample කියලා rename කරගමු. sample ඊට පස්සේ මෙතන pixel තියාගන්න inches දෙන්න එපා centimeters මොනවද දෙන්න එපා pixels දෙන්න. මොකද මේ YouTube thumbnail එකක් නිසා හදන්නේ pixels දෙන්න. 1000 width එක 1920ක් දීලා height එක 1080ක් දෙන්න. orientation එක landscape දෙන්න portrait දෙන්න එපා. මේ YouTube thumbnail එකක් හදන ඉඳ resolution 72ක් දුන්නත් අවුලක් නැහැ. මේක pixel inch මෙහෙම තියාගෙන RGB මෙවන වෙනස් කරන්න දෙයක් නැහැ. මෙතන color profile එක sRGB දෙන්න. ඊට පස්සේ මෙතන create කියන බටන් එක දෙන්න. එච්චරයි. ඊට පස්සේ අපේ canvas එක මේ විදිහට open වෙලා තියෙනවා. ඊට පස්සේ මම මගේ images ටික මගේ folder එකෙන් එතන new folder මෙන්න මේ image එක මේව side by side තියාගෙන drag කරලා Photoshop වලට drop කරා. main window එක keyboard එකේ enter press කරන්න. ඊට පස්සේ මේක අපි color up කරගමු පොඩ්ඩක්. camera raw filter දෙන filter වලින් හරි. මෙතන තියෙන temperature පොඩ්ඩක් වැඩි කරා. temp එක පොඩ්ඩක් අඩු කරලා contrast ඕනනම් පොඩ්ඩක් ඔය ගන්නට තියලා vibrates වැඩි කරගෙන saturations ඔය ගන්නට තියලා details පොඩ්ඩක් ගමු අපි sharpening මෙතන හරි basics වල තියෙන saturation පොඩ්ඩක් අඩු කරගෙන මේ window එක ඕකේ කරා. හරි මේ වගේ ආවා. ඊළඟට අපි මේක side by side තියාගමු. මේ අපේ හදපු එක මේ අපි හදන එක. මෙතන gradient එකක් add කරගමු. මේක liner තියෙන්නේ මේක radial දීලා මේක reverse දෙන්න. ඊපස්සේ මේක පොඩ්ඩක් අමනේ වැඩි කරගෙන ඔය ගන්නට වගේ ඕකේ දෙන්න. ඊට පස්සේ මෙන්න මේ
eyeball mark ක්ලික් කරලා අපිට invisible visible කරගන්න පුළුවන්. ඊට පස්සේ මම text tool එකට change වෙන keyboard එකේ T press කරලා නැත්නම් මෙතනක් තියෙනවා tool bar එකේ text tool එක. මෙතනින් one click එකක් දුන්නා. ආයෙ මෙතන font එක change වෙන්න ඕන. අපි මෙන්න මේ font එක දීලා capital වලින් crisis 1 කියලා දෙන්න. මේ 1 කියන එක පොඩ්ඩක් ලොකු කරගෙන control A press කරලා මේකේ color එක change කරමු red color. මේ color එක දීලා enter කරලා මෙතනින් opacity එක තියෙනවා. ඒක පොඩ්ඩක් අඩු කරගමු. මෙන්න මේ ගන්නට crisis 1 කියන එක මෙතනින් තියාගමු. පොඩ්ඩක් ලොකු කරගමු. මෙන්න මේ විදිහට alt එකත් එක්ක drag කරන් ගියාම ගන්නට resize කරගන්න පුළුවන්. opacity එක පොඩ්ඩක් තියාගමු. ආවට ඊට පස්සේ සිංහල gameplay කියන එක ඕන text tool එකට change වෙලා නැත්නම් මේකෙම copy එකක් ගන්නත් පුළුවන්. move tool එකේ එද්දිම alt එකත් එක්ක drag කරන් ගිහින් copy එකක් ගන්න පුළුවන්. මේකේ opacity එක වැඩි කරගමු. මෙතනින් දැන් සිංහල gameplay කියලා type කරගමු. gameplay හරි. මේ control A press කරලා select කරගෙන මේකේ color එක ඔයගන්ට තියලා මෙන්න මෙතන font එක මේක change කරගමු. move tool එක change වුණා. මේක චුට්ටක් පොඩි කරගමු. control T alt එකත් එක්ක press කරන් ගන්නට අපිට resize කරගන්න පුළුවන්. මෙතන සිංහල කියන එක ඕනේ. මේකම මම copy එකක් ගන්න alt එකත් එක්ක press කරලා ඊට පස්සේ text tool එකට change වුණා. control A press කරා. මෙතනින් font එක change වෙන්න ඕන. මෙන්න මේ font එකට පාසුරු. ඊට පස්සේ අපි අනිවාර්යෙන් සිංහල key help active කරගන්න ඕන. නැත්තම් අපිට සිංහල type කරද්දි fonts වලට අපේ අකුරු වරදිනවා. හරි. මෙතන සිංහල කියලා type කරගමු. සිංහල. හරි. සිංහල කියලා type කරගත්තා. මේ color එක white දුන්නා. ඕකේ කරගමු. හරි. ඊට පස්සේ මේ control එකකින් අපිට select කරගන්න පුළුවන් auto fill active වෙනවා. එතකොට control press කරලා mouse එකෙන් click කරාට පස්සේ මේ ගන්නට වගේ තියාගමු. ඒකෙත් ඔය ගන්නට වගේ තියෙන්නේ. ඒක thumbnail එක වෙනස් වෙන්න පුළුවන්. ඊට පස්සේ ඉස්සර භීෂණි ආයමත් කියලා text tool එක change වුණා. නැත්නම් අරගෙන copy එකක් ගන්න පුළුවන්. මම මේ වෙලාවේ text tool එක change වෙලා කරන්න. මෙන්න මේ වගේ code font එකක් දෙන්න පුළුවන් ගැම්මු. ඒක type කරගමු. හරි. මේ control A press කරා. අපි මෙතනින් මේක white තියාගෙන ආයෙමත් කියන්නේ white තියා. භීෂණි කියන එක red color දෙමු. මේ color එක චුට්ටක්
ඔය ගන්න තියාගෙන ඕකේ කරමු. මෙන්න මේක මේ වගේ කල එකක් හරි මෙන්න මේ වගේ කල එකක් හරි දෙමු. හරි ඊපස්සේ control A press කරලා control shift alt එතන තියෙන full stop icon එක කියන්නේ මාක් එක ඊට හැබැයි ගමාව ඒක press කරලා අපිට ලේසියෙන් ෆොන්ට් එක size එක අඩු වැඩි කරගන්න පුළුවන්. නැත්තම් මෙතනක් තියෙනවා size එක ඒකත් අපිට එතනින් change කරගන්න පුළුවන්. shortcut ඉගෙන ගන්න එක ගොඩක්ම ලේසි Photoshop වලදී. මේකට තියා හරි ඊට පස්සේ මම logo එකක් tag එකක් use කරලා තියෙනවා. ඒක drag කරගත්තම මේක අඬව තියා enter දුන්නා. මෙන්න තියෙන දැම්මා. easy lazy. හරි එහෙනම් thumbnail එක create කරලා ඉවරයි. අපි මේක save කරගන්න ඕන. මෙතනින් save as දෙන්න. save on your computer. ඉතින් PSD එකක් විදිහට save කරගන්න. මම මේක PNG එකක් විදිහට save කරගන්නේ. මම කලින් save කරා මේක. ඒක නිසා මේකේ මම තමයි දීලා තියෙන හින්දා ඒ විදිහටම දෙමු. replace කරන්නද කියලා අහනවා. මම yes දෙන්න. එහෙනම් ඉතින් thumbnail එක හැදුවා. මම අනිවාර්යයෙන් subscribe කරගෙන තියාගන්න. තවත් මේ වගේ සුපිරි වීඩියෝ එකකින් තව දවසක සෙට් වෙමු. එහෙනම් අදට ගිහින් එන්න.